සුබ දවසක්. අද ආදරයෙන් පිළිගන්නවා සහෘද ඔබ සැමදෙනාවම තොප්පිගල නිවුස් YouTube අවකාශය තුලින්. අද අපි ඔබ වෙතගෙන එන්නේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් වාර්තා වන තවත් ගැටුම්කාරී සිද්ධියක් ගැනයි. රුහුණු සරසවිය අද යුද්ධ පිටියක් බවට පත් වුණා. සිසුන් 6 දෙනෙකු මේ වන විට රෝහල්ගතව සිටින අතර තවත් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන සහ තෙවන වසරේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්. පොලිස් වාර්තා අනුව ඊයේ දිනයේදී සිසු කණ්ඩායම් දෙකක් අතර ඇති වූ වචන හුවමාරුවක් අද දිනයේදී දරුණු ගැටුමක් බවට පත් වී ඇත. සිදු වූ ගැටුම අතිශයින්ම දරුණුව තිබුණු අතර නිරපීම් ගල් විසිකිරීම හා පහර දීම්ද වාර්තා වුණා. ගැටුම පාලනය කිරීම සඳහා විශ්වවිද්‍යාල අධිකාරීන් සහ ආරක්ෂක සේවය කඩිනමින් ක්‍රියාත්මක වුණා. තුවාල ලැබූ සිසුන් 6 දෙනා රෝහල්ගත කර තිබෙන අතර ඒ අතුරින් දෙදෙනෙකුගේ තත්ත්වය සැලකිය යුතු ලෙස බරපතල බැවින් ඔවුන්ට විශේෂ ප්‍රතිකාර ලබා දීමට පියවරගෙන ඇත. පොලිසිය පවසන පරිදි අත්අඩංගුවට ගන්නා ලද 20 දෙනා අතුරින් පිරිසක් අයත් වන්නේ දෙවන වසරේ සිසුන්ටත් අනෙත් කොටස තෙවන වසරේ සිසුන්ටත් බවයි. විශ්වවිද්‍යාල පරිපාලනය පවසන පරිදි තවදුරටත් තත්ත්වය උග්‍ර වීම වැළැක්වීමේ අරමුණින් දෙවන සහ තෙවන වසරේ සියලුම සිසුන්ට පීඨ පරිශ්‍රයෙන් වහා ඉවත් විය යුතුයයි නිල නියෝග නිකුත් කර තිබෙනවා. එම සිසුන්ට නේවාසිකාගාර වලින්ද පිටව යාමට උපදෙස් දී තිබෙන අතර ඇතැම් සිසුන් මේ වන විටත් පීඨයෙන් ඉවත් වී ගොස් ඇත. පරීක්ෂණ හා අනාගත පියවර බලධාරීන් පවසන පරිදි ගැටුමට වගකිවිය යුතු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පොලිස් පරීක්ෂක මේ වෙනකොටත් ක්‍රියාත්මක වේ. මෙම සිදුවීමෙන් පසුව විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂාව තව දුරටත් දැඩි කිරීමටද කළමනාකරණය පියවරගෙන ඇත. ඇතැම් විශ්ලේෂකයන් පවසන පරිදි විශ්වවිද්‍යාල ජීවිතයේ දේශපාලන හා කණ්ඩායම් අතර ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වයක් මෙවන් සිදුවීම් වලට මූලික වේ. ස්තුතියි ඔබ සැමට. යහපත් දවසක්. මෙවන් පුවත් සැනින් එසැනින් ඔබ වෙත ළඟා කර ගැනීමට අපගේ තොප්පිගල නිවුස් YouTube channel එක subscribe කරන්න. සත්‍යය තුලින් මනසටම වදින හීසරය තොප්පිගල නිවුස්.